කියලා. ජනාධිපතිතුමනි මම උදේශාන් සියත ටීවී දැන් ගොඩක් වෙලාවට අපි දැක්ක කාරණේ තමයි වර්ල්ඩ් ක්‍රයිසිස් එකක් එනකොට ඕනම රටක යම් දේශපාලන ආර්ථික සහ සමාජීය බිඳවැටීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මීට පෙර තිබුණු අත්දැකීමත් එක්ක ගන්නකොට 2022 දී කොවිඩ් වසංගතය කියලා කියන්නේ වර්ල්ඩ් ක්‍රයිසිස් එකක්. එතනින් පස්සේ අපේ රටේ සිද්ධ වෙන්නේ ආර්ථිකය බිඳවැටිලා සමාජ ප්‍රශ්න ඇවිල්ලා දේශපාලනික ගැටලුවක් මතුවෙලා එතන හිටපු පාලකයාට ජනතාව පන්නලා දානවා. එතකොට එවැනි දේශපාලන අස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය වෙනවා. වර්තමානයේදී මේ ඇවිල්ලා තියෙන්නේ මේ යුදමය තත්ත්වයක් එක්ක වර්ල්ඩ් ක්‍රයිසිස් එකක්. එතකොට මීට කලින් තිබුණු තත්ත්වෙදී අරගලය කියලා ජනතාවගේ ප්‍රෙෂර් එක පිට කරන ඒ කොටසේදී ඔබතුමන්ලත් කොටස්කාරයෝ බවට පත් වෙනවා. වර්තමානයේදී මේ ඇවිල්ලා තියෙන්නේ වර්ල්ඩ් ක්‍රයිසිස් එකක් මේ තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට රටේ දේශපාලන ආර්ථික සහ සමාජ බිඳවැටීමක් වැටෙන්නේ නැතිව මේ රට පවත්වාගෙන යාම සඳහා වන වැඩපිළිවෙල ඔබතුමාලා සතුද සහ ඔබතුමාලා විශ්වාස කරනවාද රටේ ජනතාව දැන් මේ වෙනකොට යුද්ධය නිසා මෙහෙම වෙනවා කියලා හිතයි. හැබැයි ඔබතුමාලා දන්නවා කලින් සිද්ධියේදීත් හැමදාම ජනතාව ප්‍රෙෂර් එක දරාගෙන ඉන්නේ නැහැ. ඒ ප්‍රෙෂර් එක පිට කරනවා. මේ විදිහේ පීඩනය වැඩි වුණොත් ජනතාව එතන අරගලයක් හෝ යම් තැනකදී ජනතාව ප්‍රෙෂර් එක පිට කරන්න පුළුවන්. ඒකට සූදානම් දාන්න. පළවෙනි එක සංසන්දනේ වැරදි. ලෝකේ පුරාම කොවිඩ් ගියාට ලෝකේ පුරාම තෙල් පොලින් ආවේ නැහැ. එමෙන්න ලෝකේ පුරාම කොවිඩ් තිබුණා. ලෝකේ පුරාම එන තෙල් පොලින් ආයිතු තිබුණා ආවේ නැහැනේ. හැබැයි අද මොකද වෙන්නේ තිබෙන්නේ? යුද්ධයේ බලපාම ලෝකේ පුරාවටම තියෙනවා. ශක්තිමත් ඒකින රාජ්‍යයන් තුල පවා මේ හිගය මිල වැඩිවීම ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් අර අතීතයට විවේචනය කරන්න හෝ අතීතයේ හාරා උස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හරියට තේරුම් ගත යුතුයි කියලා මම හිතනවා. ඉතින් අපේ අපේක්ෂාව මම හිතනවා සමහර දේශපාලන බලවේග ඉන්න පුළුවන් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්ද කියලා. කමක් නැහැ දේශපාලනේ. දේශපාලන ඉතාමත් නපුරු හීනයක් දකිමින් දේශපාලන ව්‍යායාමයේ සාර්ථක කරගන්න පුළුවන් නම් ඒකට අපි කමක් නැහැ. කැමති නෙමෙයි කමක් නැහැ. හැබැයි ඒ නපුරු හීනය යථාර්ථයක් වෙන්නේ නැහැ. මිනිස්සු 2022 නැගිට්ටේ තෙල් නැති හින්දා විතරක්ද? තිබුණු සටන් පාට බලන්න. හැම කෙනාම විගණනයට ලක් විය යුතුයි. මොකද ඒ සටන් පාට ගැඹුරු තිබෙන තෙල් ප්‍රශ්නේ. තිබුණු සටන් පාට මොනවද? මේ අදි වරප්‍රසාද සහිත දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. තෙල් අර්බුදේ සටන් පාට නෙවෙයි. තෙල් තමයි බලශක්තිය සමයි අර්බුදයට මඟ පෑදුවේ. හැබැයි අර්බුදේ සටන් පාට බවට පත් වුණේ බලශක්තිය පමණක් නොවේ. දේශපාලන සටන් පාට තිබුණා. මම හිතන්නේ එදා අරගලේ තිබුණු දේශපාලන සටන් පාට අපි නියෝජනය කරපු අය. කියන්නේ ඒ සටන් පාට වලට පක්ෂපාතී අය. යලි එවැනි දේශපාලන සටන් පාට ලංකාවේ පොළවේ පැලවෙන්නේ නැහැ. ආර්ථිකයේ සටන් පාට ඒවි මේ අර්බුදයත් එක්ක ආර්ථිකය ඇති වෙන අර්බුදයන් සමනය කර ගැනීම සඳහා මා යට කී වැඩසටහන ඉදිරිපත් කරේ. ඒකත් අපිට දැඩි විශ්වාසයක් තිබෙන කරන්න පුළුවන්. මොකද මේක ජාත්‍යන්තර පරිමාණ ගැටුමක් තමයි. අපිට අපේ පාලනය කිරීමේ සීමාකම් තියෙන එකත් ඇත්ත. හැබැයි අපේ අපේක්ෂාව මොකද්ද? අපේ ආර්ථිකය සහ සමාජ ජීවිතය අඩාල වෙන්න නොවිදී ආකාරයෙන් මේක කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය සලස්ම සකස් කරලා තිබෙනවා. ඉතින් මම හිතනවා දැනට අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. මේ වැඩසටහන අපේ ජනතාව තුළ අවිශ්වාසය මග හරව ගන්නත් අපේ ආර්ථිකයට බලපාන මහා බලපෑම අවම කරගන්නත් හේතු වේවි කියලා.